Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මම කොහොමද මගේ හස්බන්ඩ් ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා. ඉතින් මෙදාසේ එයාගේ බර්ත්ඩේ එකට මම හිතුවා මගේ අතින් මෙයාට කේක් එකක් හදලා දෙන්න. මොකද හැම සැරේකම එයාගේ බර්ත්ඩේ එකට මම කඩෙන් තමයි බර්ත්ඩේ කේක් එකක් අරන් ආවේ. ඉතින් මෙදාසේ ඒක චුට්ටක් වෙනස් කරලා මට හිතුණා මගේ අතින්ම කේක් එකක් හදනවා කියලා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ කේක් එක හදන්න. ඉතින් මම මේක ඇත්තටම සර්ප්‍රයිස් කරන්න තමයි හිතන් හිටියේ. ඉතින් ඒ වුණාට හෙට තමයි මෙයාගේ බර්ත්ඩේ එක. හෙට ඉරිදා දවසක්. අද සෙනසුරාදානේ. එතකොට එයා ගෙදර. ඉතින් කොහොම හරි මම කේක් එක හදන්න ගත්තට පස්සේ එයා දැනගත්තා මම මේ කේක් එක හදන්න යන්නේ එයාගේ බර්ත්ඩේ එකට තමයි කියලා. කොහොම හරි ඉතින් අන්තිමට එයා මට මේ වීඩියෝස් ටික ගන්නත් උදව් කරේ එයා තමයි. ෆස්ට් ටයිම් කේක් එකක් හදන්න යන හින්දා මං චුට්ටක් විතර එක්සයිටඩ්. මොකද මන් දන්නේ මේ කේක් එක හරියට එයිද වරදිකද. ඉතින් ඒ හින්දා චුට්ටක් බයෙන් තමයි අතට මේ කේක් එක මං හදන්නේ. මන් දන්නේ කොහොම මේක ඒ විදිහ කියලා. ඉතින් මගේ අඩපාඩු මොන හරි තියෙනවා නම් ඔයාලා කේක් හදලා මේක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං මේ බර්ත්ඩේ එකට ලෑස්තුනේ ඇත්තටම දැන් මාස 3-4ක වගේ ඉඳන් මං කල්පනා කරලා මොකක්ද එයාගේ බර්ත්ඩේ එකට හදලා දෙන කේක් එක කියලා කල්පනා කරලා අන්තිමට මට අයිඩියා එකක් ආවා මම මේකෙන් මේ තීම් එකට එයාට කේක් එක හදලා දෙනවා කියලා. ඉතින් ඒ තීම් එක ඔළුවේ තියාගෙන තමයි මම දැන් මේ කේක් එක හදන්නේ. ඔයාලා බලන්නකෝ මම ඒක දැන් කියනට වැඩිය අන්තිමටම කේක් එකේ ෆයිනල් ලුක් එක බලන්නකෝ. හැබැයි ඒක 100% perfect වෙයිද කියලා නම් ෂුවර් නෑ. හැබැයි මොකද මේක මගේ ෆස්ට් ටයිම් කේක් එක හින්දා. ෆස්ට් ටයිම් බර්ත්ඩේ කේක් එක හින්දා කොහොම ආවත් හරියට ආවත් වැරදියට ආවත් කමක් නෑ කියලා හිතලා තමයි දැන් මම මේ හදන්නේ. මම කේක් දෙකක් කලර්ස් දෙකකට හදනවා. එකක් පින්ක් කලර් එකට. මේ පින්ක් කලර් කේක් එක තමයි දැන් බේක් වෙන්න දැම්මේ. ඊට පස්සේ මම බ්ලූ කලර් එකට හදන්න යන කේක් එක හදන්න පටන් ගත්තා. ඒ වුණාට මම ඒකට බ්ලූ කලරින් දාලා ඒක මික්ස් කරලා ඒක බේක් කරලා ගත්තම ඇත්තට මේක ග්‍රීන් වුණා. මම දන්නේ ඇයි ඒක එහෙම වුනේ කියලා. බ්ලූ කලර් දැම්මම ඒක ග්‍රීන් වෙනවාද? ඒක නිකන් මැජික් එකක් වගේ. සමහර විට මම කලරින් දැම්ම මදි වෙන්න ඇති. මොකද මම කලරින් වැඩි කරන්න චුට්ටක් විතර බය වුණා. මොකද කලරින් වැඩි වුණොත් කේක් එක 아무තු රසක් ඒවිද දන්නේ නැහැ කියලා හිතලා තමයි මම කලරින් එක චුට්ටක් වැඩි කරන එක අඩු කරේ. ඉතින් බලන්නකෝ මේ මගේ පින්ක් කලර් කේක් එක ඒක නිකන් කැවුමක් වගේ ආවේ. මම හිතන්නේ බේකින් පවුඩර් වැඩි වුණාද මන්ද අනිවාර්ය. මේ බ්ලූ කලර් දැම්ම ග්‍රීන් කලර් කේක් එක. ඔය දෙක කොහොම උඩින් ආවට මම ඉතින් කමක් නැහැ කියලා හිතුවා. මොකද ඔක සෑන්ඩ්විච් කරන්න උඩින් කපන හින්දා මම දැන් ඔය ඒ හරියට ආපු නැති ටික කපලා මේ ටික රැප් කරලා විනාඩි 15ක් විතර ෆ්‍රිජ් එකේ දානවා. මොකද අයිසින් කරන්න බෑ මේක රස්නෙට තියෙද්දි අයිසින් එක එතකොට දිය වෙන්න බලන හින්දා. ඇත්තටම මම මේ කේක් එක හදන්න ගත්තේ මාර ආසාවකින්. මොකද පර්සනලි මං හරි කැමති හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසට මගේ අතින් හදපු දෙයක් එයාට දෙන්න. ඒක කේක් එකක්ම වෙන්න ඕනේ. කිරිබත් එකක් හරි එක බර්ත්ඩේ කාඩ් එකක් හරි පර්සනලි මං හරි කැමතියි මගේ අතින් දෙයක් හදලා එයාගේ ස්පෙෂල් ඩේ එකට දෙන්න. ඉතින් ඒක එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. මේක පර්සනලි මගේ අයිඩියා එකක්. දැන් මං කේක් එක විනාඩි 10ක් කූල් වෙන්න දැම්මා. දැන් තමා අමාරුම වැඩේ පටන් ගන්න යන්නේ අයිසින් එක හදන්න. මං අනේ මන්ද ඒක කොහොම වෙයිද දන්නේ. බලමු කොහොමද එන්නේ කියලා. අමාරුම වැඩේ. දැන් බටර් ටිකක් බීට් කරලා අයිසින් ෂුගර් ටිකක් දාලා මම ඇත්තටම මේකේ අයිසින් ෂුගර් ගන්න ඕන ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් ගත්තේ. මොකද හස්බන්ඩ් වැඩිය පැණි රසට කැමති නැති හින්දා මං අයිසින් ප්‍රමාණය අඩු කරා. දැන් මං විනාඩි 10කට 15කට විතර පස්සේ කේක් එකත් අරගෙන මේ විදිහට කේක් එක අයිසින් කරගන්න යන්නේ.
මම මේක අයිසින් කරද්දි හස්බන්ඩ් කිව්වා මං අද මේකේ අයිසින් වැඩ ටික විතරයි කරන්නේ ඩෙකොරේට් කරන එක කරන්නේ හෙට උදේට. ඔයා එතකොට මේ පැත්තට එන්න එපා කියලා. මොකද නැත්තම් එයා එනවා. එතකොට මට ඩෙකොරේට් කරන එකත් එකවත් එයාට හොරෙන් කරගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ හින්දා මං එයාට කලින්ම කිව්වා මං කතා කරනකම් ඔයා එන්න එපා කියලා. මොකද නැත්තම් එයා දැනගන්නවා මං හදන තීම් එක මොකද්ද කියලා. මේ දැන් කේක් එක හදනවා කියලා දැනගත්තට එයා දන්නේ නැහැ මොකද්ද තීම් එක කියලා. ඉතින් ඒ හින්දා මට වුණා ඒක එයාට නොකිය කරන්න. මම දැන් ගොඩක් දුරට මේකේ අයිසින් කරලා කේක් එක ගොඩක් දුරට ඉවරයි. දැන් මම මේක ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. හෙට උදේට තමයි ඊටු ටික කන්ටිනියු කරන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ පහවදා උදේ. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් මං උදේම නැගිටලා එයාට තව කෑම ටිකක් හැදුවා. ඒ මොනවාද කියලා පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මමත් රෙඩි වෙලා මං කේක් එකේ ඉතුරු වැඩ ටික කරන්න ගත්තා. මං කලින් ඔයාලට කිව්වනේ මං මෙයාගේ බර්ත්ඩේ එකට ලෑස්ති වුණේ දැන් මාස 3-4කට කලින් කියලා. ඉතින් මං එයාගේ බර්ත්ඩේ එකට හදන්න ඕන බඩු ටික ඩෙකොරේට් කරන්න ඕනේ බඩු මොනවාද කියලා බලලා ඒවා කල්තියම ඕඩර් කරා. මම මේ බඩු ටික ගත්තේ ෂේන් එකෙන්. ඊට පස්සේ මම දැන් ඔයාලට කියන්නම් මම මොකක්ද හදන තීම් එක කියලා. මම මෙයාට හදන්න යන්නේ BMW තීම් එකට. ඉතින් අපි කායකත් ගත්ත ළඟදීනේ අනිත් එක BMW කියන්නේ හස්බන්ඩ්ගේ ෆේවරිට්ම කාර් බ්‍රෑන්ඩ් එක. ඉතින් මං හිතුවා එයාට ඒ තීම් එකට එකක් හදලා දෙනවා කියලා. මං අනිවාර්යයෙන්ම දන්නවා එයා මේකට කැමති වෙනවා කියලා ගොඩක්. ඉතින් මං බලපු ෆොටෝස් වල කේක් යන්නේ ඒ තීම් එකට තියෙන ෆොටෝස් වල BMW ලෝගෝ එක තියෙනවා. ඉතින් මට ලෝගෝ එක අයිසින් වලින් එහෙම හදන්න ලොකුවට බෑ. මොකද මම මේ ෆස්ට් ටයිම් එක හදන්නේ. ඉතින් ඒක මම අනිවාර්යයෙන්ම දන්නවා මට ඒක හදන්න බෑ. ඒක හැදුවත් ඒක හරියට නැහෙගොත් නැහැ. ඒ හින්දා මම BMW එකේ print out එකක් ගත්තා. ඒක අරගෙන ඒක දැන් කේක් එකට තියලා මම අලවනවා. එහෙම තමයි මම කේක් එක ඩෙකොරේට් කරන්න යන්නේ. ඔයාලා බලන්නකෝ ඒක හොඳයිද නැද්ද කියලා. දැන් කේක් එකේ වැඩ ටික ඉවර කරගන්න ළඟයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මං හිතුවට වැඩිය කේක් එක හොඳට ආපු හින්දා. මං ඔයාලට කේක් එකේ ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. ඊට පස්සේ අපි බලමු හස්බන්ඩ්ගේ රියැක්ෂන් එක කොහොම වේද කියලා මේ කේක් එකට.
බර්ත්ඩේ බෝයි එනවා. අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. Kayak kelas kan? Hah? Ready? Let's go. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Day to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. මොනවාරි තව කෑම හැදුවා. කමු. කමු. මොනවද කියලා දන්නවද? කිරිබත් නැත්නම් වැඩක් නැහැ ඒක උපන්දි දවස්. කිරිබත් තමයි. කිරිබත් තමයි. කිරිබත්ගේ කිරිබතුේ සීන් සම්පූර්ණ. සීන් සම්පූර්ණයි. ඒ ටික බුතක මත. තව එකක් තියෙනවා. ඔව්. ඩිස්කෝ. රෝස්ට් චිකන්. ඈ? අමගාගෙන. මේ කරලා ගන්න. Sambal, batu, tarik hati lah. මෙන්න මේ ටික තමයි මම එයාට උදෙන්ම නැගිටලා හැදුවේ. මම එයාගේ උපන්දිනයේ හින්දා එයාට කිරිබත් හදලා සීනි සම්බල හදලා ඊට අමතරව සෑන්ඩ්විච් හැදුවා. දැන් අපි කන්න යන්නේ. දැන් අපි යන්නේ මෙයාට ප්‍රසන්ට් එකක් ගන්න. මං ඉතින් එයාට ප්‍රසන්ට් එකක් ගත්තේ නැහැ කලින්ම. මොකද මට ඕන උනේ එයාත් එක්කම ගිහිල්ලා එයා කැමති දෙයක් අරන් දෙන්න. මෙයා මගේ කලින් ඉඳන්ම ඉල්ල හිටියා. ඉතින් මං හිතුවා එයාගේ බර්ත්ඩේ එකටම මං ඒක අරන් දෙනවා කියලා. දැන් ඉතින් අපි යන්නේ එයාට ප්‍රසන්ට් එක ගන්න. දැන් අපි කොහෙද යන්නේ? ඔය තමයි යන්නේ. කොස්කෝ එකට යනවද නැත්නම් කන අවුට්ලට් යනවද? නෑ ඔය යන්නේ තින් ප්‍රසන්ට් එක ගන්න ඉන්නේ වාද පන් ගන්නවා. එහෙනම් කොස්කෝ යන්න. ඔව්. කොස්කෝ
ඊට පස්සේ අපි මොනවද? ඉන්ටර්පාක් යන්න. දැන් මොනවද ආන්දෙන්? හරි කොස්කෝ ගිහිල්ලා ඉන්ටර්පාක් යන්න. නැත්නම් සනවත්ලට යන්න. මොකද ඔයාගොල්ලෝ ඉන්ටර්වැක් කියන තෝරන්නේ නෑ මොනවද? කොස්කෝ ගියොත් ඉන්ටර්පාක් එකට යනවා. සනෝ ගියොත් සනවලට විතරයි. සනවත්ලට විතරයි. එහෙනම් කොස්කෝ. කොස්කෝ? කොස්කෝ. අපි බලමු මෙයාට ගන්න ප්‍රසන්ට් එක ගන්න කියලා. කොස්කෝ. කොස්කෝ ජපාන් වලින් මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ අතන? කොස්තකෝ. කොස්තකෝ. Hey. බලමු මට අරන් දෙන්න කියලා බර්ත්ඩේ gift එක. ඉල්ල නවන එකක් කරන්න. ඈ? ඉල්ල නවන එක. එහෙනම් ඉතින් PS5 එකක් ගත්තා. ඒක ගන්න දෙන්න. PS5 එකක් ගන්න දෙනවා? මම උසිය. අපි දැන් කොස්කෝ එක ඇතුළට ආවා. අපි දෙන්න චුට්ටක් මේකේ ඇතුළේ තියෙන බඩුත් එහෙම බලලා රවුමක් එහෙම ඇවිදලා මෙයාට ප්‍රසන්ට් එක ගන්න යන්නේ. ඉතින් ඒ අතරතුර මෙයා PlayStation එකක් දැකලා ඒකට හිත ගිහිල්ලා ඒක ගන්න ඕනේ කියනවා. ඉතින් මං අද ඇත්තටම එයා මගේ කලින් ඉල්ලුවේ වෙන දෙයක්. දැන් මේක දැකලා ඒක ඉල්ලනවා. ඉතින් මං අද ඒක අරන් දෙන්න නෙමෙයි ආවේ. කොහොම හරි මං එයාව මෙතනින් අරගෙන මේ ප්‍රසන්ට් එක ගන්න දැන්න එකගෙන ගියා. ඕකද වනේ? ඕක නම් හදාගන්න දෙන්න බෑ. ඒක මට බෑ කරන් දෙන්න. ඕක ගත්තම හෙන වදේ මට. බෑ. ඔන්න එතනින් එකගෙන එද්දි මෙයා පියානෝ එකක් දැකලා ඒක ප්ලේ කරනවා. මෙයා මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අකින්නේ කොතනද එතෙන්ට ගිහිල්ලා ඒක ප්ලේ කරනවා. ඒ තරමට මියුසික් වලට මාර ආසයි. අන්න කොහොම හරි මං යාව ප්‍රසන්ට් එක ගන්න තැනට එකගෙන ආවා. මොකද එයා කලින් සැරේ අපි මේකට එද්දි යාමගේ සන්ග්ලාස් දෙකක් ඉල්ලුවා. ඉතින් මං හිතුවා ඒක එයාගේ බර්ත්ඩේ එකට අරන් දෙනවා කියලා. දැන් මං ඒක තමයි එයාට අරන් දෙන්නේ යන්නේ එයාගේ ෆස්ට් ගිෆ්ට් එක විදිහට. අපි බලමු එයා මොකද සිලෙක්ට් කරගන්නේ කියලා. එයා මගෙන් කලින් නම් ඉල්ලුවේ බ්ලූ කලර් එකක්. ඉතින් මං ඒක හිතේ තියාගෙන තමයි ආවේ. උනාට එයා කැමති එකක් එයාට අරන් දෙනවා. ලස්සනයි. ගන්න නේද? ලස්සනයි. අර අතන තියෙන බ්ලූ එකක් try කරලා. අවුල කොහොමද? ඒක නිකන් කවුද? ආයෙ අතන බෑ එන්. මේ සෙට් එකේ නේ ගන්න බෑ. ලස්සන. අර බ්ලූ එකක් දාන්න. Ini lස්සන. අසරි? මන් කනනිව.
ඉතින් මේක තමයි gift එක. හොඳද? ලස්සනයි. ඔය බ්ලූ ඔය පාට සන්ගස් දෙයක් ඉන්න නේද ඒක? ඔව් නේ. දැන් ගොඩක් බ්ලූ දානවානේ. දැන් සමය ගතන හින්දා ඔය කන එක ලස්සනයි. නේද? ඔව් වෙන කැමති එකක් තියෙනවා නම් බලන්න. බ්ලැක් එක තියෙනවා දැන් බ්ලූ එක කරන්න බෑ. ඈ? බ්ලැක් එක තියෙනවා දැන් බ්ලූ එක කරන්න බෑ. ඔයාලට වෙන එකක් මං කැමති ඕකට. මම බ්ලූ එකට ආසයි ඉන්නේ බ්ලූ එකයි මේ කලර් එක. දැන් තව සිලෙක්ෂන් තියෙනවා කැමති එකක් බලලා ගන්න. සන්ග්ලාස් ගොඩක් දාලා බලලා අන්තිමට එයා එකක් සිලෙක්ට් කරගත්තා. එයා ඇත්තම සිලෙක්ට් කරගත්ත බ්ලූ කලර් එක. මමත් කැමැත්තෙන් හිටියේ ඒකට. ඉතින් එයා ඒ හින්දා ඒක සිලෙක්ට් කරගත්තා. දැන් අපි මේකට පේ කරලා මෙයාගේ අනිත් gift එක ගන්න යනවා. とかありますので、夏の間だけでもせめて持ち歩きしていただくと長く使えるかなと思いますので、ぜひ持ち歩いてみてください。どうもありがとうございます。ありがとうございます。 ඔයාගේ පළවෙනි gift එක. හරිනේ? ආ. Thank you. කැමතිද? ලස්සනයි. මේ පාට දැන් මම කොහොමද මේ ආසයි කියලා. මේ ගොඩක් දැන් දානවා නේ පාට. දාලා බලන්න දැන් සමයකින්ද ගොඩක් දානවා. මේ සමයකට ගොඩක් බ්ලූ කලර් සන්ග්ලාස් එක දානවා. සයිස් නේ? Happy? Asal? Asal aja. Dah udah. Dan මේක පොඩ්ඩක් ඔක ටෙස්ට් එකක් දෙන්න. මේක ටෙස්ට් එකක් දෙන්න. හැප්පේ දාලා දුන්න නැතුව. නැතුව නෑ හොඳයි. නේ? Thank you. අපි දැන් යනවා මෙයාගේ සෙකන්ඩ් gift එක ගන්න. gift දෙක තියෙන ඇත්තටම දැන් දෙක. ඒත් මෙතන ඉඳන් ටික දුරක් යන්න ඕනේ. අපි highway එකේ යනවා එතෙන්ට. Slight left onto the ramp to Mido, then merge onto the road. ඔන්න මෙයාගේ සෙකන්ඩ් gift එක ගන්න තැනට ආවා. මේක ඇත්තටම පොඩි gift එකක්. හැබැයි මේක මෙයා මගෙන් කලින් ඉල්ලපු එකක්. ඉතින් මං හිතුවා එයාගේ සෙකන්ඩ් gift එක විදිහට මං ඒක එයාට අරන් දෙනවා කියලා. අපි බලමු මෙයාගේ සෙකන්ඩ් gift එක මොකක්ද කියලා. ඔයා තව ඉල්ලෙල්ල හිටපු එකක් අරන් දෙන්න යන්න. What? Guess kan? PS5. මෙතන PS5 එයා ඉල්ලන්නේ. අතරම අපි ආවේ සාරා showroom එකට. මෙතන තියෙනවා perfume collection එක. සාරා perfume collection. මෙයා මේකට මාර ආසයි. ඉතින් මම හිතුවා එයාගේ second gift එක විදිහට එයාට සාරා perfume එකක් අරන් දෙනවා කියලා. ඉතින් බලමු එයා මොකද select කරගන්නේ කියලා. Dandanan. Kaya mati ka talaga. Kamu dia? Apa tadi garam itu? Ba? Maksudnya? මේක සුවරයි. Oh, මේක චෙක් කරන්න මේක ටෙස්ට් කරන්න මේක දාන්නකෝ. ඒකත් සුවඳ ඇති.
මේක තුන ඇත්තම යනවා. මේ වන්දේ වතුර එකක් දුවතේ නේ for him කියලා ගහලා තියෙනවා. මේකත් for him කියලා ගහලා තියෙනවා. නේද? අරකට සුවඳ. මේවා මේක වෙන්නේ මම නම් ආසයි හැබැයි සුවඳ. කොහොමද? කොහොමද? හොඳයි. බලන්න. එහෙනම් thank you. ගානවාද ගිහිල්ලා මේක? යා. පර්ෆියුම් ගොඩක් ටෙස්ට් කරලා බලලා එයා එකක් සිලෙක්ට් කරගත්තා. දැන් මම ඒකට පේ කරලා ඒක එයාට අරන් දෙනවා. ඉතින් මම හිතනවා එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් දෙකටම කැමති ඇති කියලා. එයා හැපි කියලා. මොකද මම එයාට අරන් දුන්නේ එයා ආසම එයා ඉල්ලපු දෙකක්. ඉතින් මම හිතනවා එයා සතුට ඇති කියලා. හැපි? දැන් සුවඳ කකා ඉන්න ඕනේ. ඒ මං ගලේ ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් shopping mall එක වටේ ඇවිත් බලන්නකො මේ මල් වල ලස්සන ඇත්තටම මාර ලස්සනයි. මේ හැම shop එකකම වගේ මේ කාලෙට සේල් දාලා තියෙනවා ඉතින්. මේ shop එක නම් girls ලටම හදපු එකක්. දැක්කම මාර ආසයි. එතනින් යන්න හිතෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මං චුට්ටක් ඔක ඇතුලේ ඇවිදලා ඊට පස්සේ අපි දෙන්න යනවා කන්න. බලන්නකො මේ කෑම කඩත් මාර ලස්සන විදිහට හදලා තියෙනවා. කට්ටියව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් විදිහට කට්ටියට ආස හිතෙන විදිහට ඒ කෑම කොහොමද තියෙන්නේ කෑම වල පික්චර්ස් මේ විදිහටම දාලා ප්‍රයිස් එකම දාලා තියෙනවා. ඉතින් අපි මෙතනත් බලලා ඊට පස්සේ අපි ගියේ රාමෙන් කන්න. මොකද හස්බන්ඩ් කිව්වා යාට රාමෙන් කන්න ඕනේ කියලා. එයා ආසයි රාමෙන් කන්න. මම නම් මෙලිය ආස නැහැ රාමෙන් කන්න. ඒ වුණාට එයා කැමති හින්දා ගියා. මොකද අද එයාගේ ස්පෙෂල් ඩේ එකනේ. ඒ හින්දා මම රාමෙන් කන්න කැමති නැත්තේ ඒකේ පෝෂන් එක වැඩි. ඉතින් හැම සැරේම මම රාමෙන් ගත්තාම මම ඉතුරු කරනවා. අන්තිමට ඒ ටික ඉවර කරන්නේත් හස්බන්ඩ් තමයි. 真ん中の部分をお預かりいたします。ありがとうございます。味噌ラーメンの唐揚げのセットと味噌チャーシュー麺の餃子6個のセットでお預かりします。ありがとうございます。අපි ඕඩර් කරපු ටික තමයි එයා ඒ කිව්වේ රාමෙනයි ගියෝසයි තව මොනවද මට මේවල නම් හරියටම මතක නැහැ. අපි කොහොම හරි ගත්තේ මේ ටික තමයි කන්න ගත්තේ. අපි ලංකාවේ රසට කන හින්දා චුට්ටක් විතර රාමෙන් එක සැරමදි. ඒ හින්දා අපි චිලි ෆ්ලේක්ස් ටිකක් දාගත්තා. එතන තියලා තියෙනවා පෙපර්, චිලි ෆ්ලේක්ස්. එතකොට දැන් මේ දාගන්න එක වගේ චිලි පේස්ට් එක වගේ එකක්. තව සෝස් ಜಾති හැම එතන තියලා තියෙනවා. ඉතින් අපි ඒවත් දාගෙන දැන් කන්න යන්නේ. ඇත්තටම කෑම එක රසයි. ජපාන් කට්ටිය කෑම කන්නේ ගොඩක් උණුවෙන්. ඉතින් ඒ රසණයට මට නම් කන්න බෑ. මේ පේනවනේ කෑම එක නිම්ම තමයි කන්නේ. ඇත්තටම මේක කන්න ගිහින් මගේ කටක් පිච්චුණා. දවස ගැන මොකද හිතන්නේ? දවස happy gift දෙක හම්බුණා. සතුටුයි. කේක් කෑවා. දැන් ආයෙත් රාමෙන් කෑවා. රාමෙන් එක රසයි. බඩ පිරලා. දැන් ඉතින් අපි ගෙදර යන්නේ. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අල්වා හැමෝටම thank you. ආයෙ ළඟදීම වීඩියෝ එකකින් හම්බ වෙනකන්. ඉතින් bye bye.